අපේ ඉල්ලීම මේකයි ජාතික හෙළුම රටේ නීතියක් තියෙනවා. සමහරව ජිනීවා වලට පෙත්සම් ගහනවා. හැබැයි මේ පදිංචි වීම කරලා දෙන්නේ නීති විරෝධී ආකාරයට. ඒක නොදැනුවත්කම සිද්ධ වුණාද දැනුවත්ව සිද්ධ වුණාද කියලා අපි දන්නේ නැහැ. මේ රැකගත යුතු පරිසර පද්ධතිය අත්නෝමතිකව භාවිතා කිරීම වැරදි. මම පරිසර ඇමති වෙලා ඉන්න කාලෙත් අපේ ආණ්ඩුව බොහොම අමාරුවෙන් තියෙන කාලෙත් මේ විදියටම ලහුගල ඔය පැතිවල ඉඩම් කොල්ල ගන්නවා. අපි නැවැත්තුවා. අපි එදා රජය පෙරලන අනිත් පැත්තට ගියා. මුස්ලිම් කොංග්‍රස්. ඉඩම් කොල්ල ගන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි අපි වට යට වුණේ. අපි ඇත්ත වශයෙන්ම කළ යුත්තේ මොකද්ද? මුළු උතුරු පළාතෙම පාරිසරික ඇගයීමක් කළා. කොහොම කෙටි කාලෙකින් ඒක කරන්න පුළුවන්. ඒකට කියන්නේ උපාය මාර්ගික පාරිසරික ඇගයීම කියලා. ක්‍රමෝපාය නෙවෙයි. නිසා අපි කියන්නේ මේ නීත්‍යයන් කොටත් ඇත්තට වහාම මේ කටයුතු කරන්න. සමාව කියන මේ උසාවි දාලා මේකයි. උසාවි දාලා තවත් කොච්චර කාලයක් මේක කරගෙන ඉන්නකොට මේ ජනතාව එතන ස්ථිරව පදිංචි වුණාට පස්සේ ඒ උසාවි ක්‍රියාවලියෙන් පළක් වෙන්නේ නැහැ. මේ හොඳම උදාහරණේ බොරලස්ගම. එල්ලමිල අබේ භූමිය. හැබැයි අද කී දහයක් පදිංචිලා අම්පාර අබේ භූමිය. ආවත් අයින් කරන්න බෑ. ඉන්දියානු ආණ්ඩුවෙන් ගෙවල් 50000ක් හදලා. ඒ ආණ්ඩුව කැමති අයට දෙන්න. වෙනත් රටවල් වලින් කටාර්, සෞදි අරාබි ඒවෙන් ගෙවල් හදලා. ඒ ආණ්ඩුවට කැමති අයද? මේ රට ඇතුලේ මිනිස්සු අනාථ වුණයි කියලා ඉන්දියාව අපිට ගෙවල් හදා දිය යුතු නැහැ. ඉන්දියාවෙන් 180කට වැසිකිලි නැහැ. ඒගොල්ලන්ගේ ගෙවල් හදා දිය යුතු ඒ අසරණ මිනිස්සුන්ට. විල්පත්තුව ගැසට් කළේ 1938. ඒ වගේම වන සංරක්ෂණ පනත යටතේ ඒ අවස්ථාවේදී විල්පත්තුව වටේට ඇති කළා ස්වාරක්ෂක ප්‍රදේශයක් එහෙම නැත්නම් බෆර් සෝන් එකක් විල්පත්තු උද්‍යානයේ සිට සැතැම්මක් දුරට ඒක පැතිරලා. කිසිම කෙනෙකුට ඒක පදිංචි වෙන්න බෑ. වනෝද්‍යානවල නම් පදිංචි වෙන්න බෑ. ඒක නීතියෙන් තාන්න. වනෝද්‍යානයේ ස්වාරක්ෂක භූමියේ පදිංචි වෙන්නත් බෑ. ඒකත් නීතියෙන් තාන්න. නමුත් අභය භූමි ප්‍රදේශවල පදිංචි වෙන්න පුළුවන් වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අවසරයකින් පරිසර ඇගයීම් වාර්තාවක් ලබා ගැනීමෙන් පස්සේ. දැනට වාර්තා වෙන හැටියට මේ විල්පත්තුවට උතුරෙන් තියෙන වනජීවී ප්‍රදේශයේ පදිංචි පවුල් 48 වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අවසරය අරගෙනත් නැහැ. ඒ වගේම පරිසර පනතට යටතේ ඒකට අවශ්‍ය කරන පරිසර ආරක්ෂණ අවසරය අරගෙනත් නැහැ. තාම පැහැදිලි නීති විරෝධී පදිංචි වීමක් විල්පත්තුවට උතුරෙන් සහ විල්පත්තුවට නැගෙනහිරින් කරනවා.